තියෙන්නේ මගේ නූල් බෝලේ. අන්න දෙනවා මගේ ඉච්ඡන් සරුංගලේ. Hi guys, ඉතින් idea craft එකේ එකතු වෙලා ඉන්න ඔයාලට අද අලුත් සුපිරි වීඩියෝ එකක් ගෙනගෙන වෙලා තියෙනවා. ඉතින් කට්ටිය වැඩියෙන් මිල්ලන වීඩියෝ එකක් සරුංගල් හදන වීඩියෝ එකක්. ඉතින් guys ඉතින් අද කරන්න නිරුටු 4ක් පාවිච්චි කරලා පුංචි බටුවේල් සරුංගලයක් හදන්න යන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි guys අද වෙනදා වගේ අපේ ගෙදර ස්ලැබ් එක උඩ තමයි යවන්නේ. ඒ කියන්නේ වහලේ උඩ තමයි. ඉතින් මගේ කලින් අවුරුදු වල වීඩියෝස් දැක්කනම් ඒකේ හැම සරුංගලයක්ම මම යවන්නේ අපේ ගෙදර වහලේ උඩ. ඒ කියන්නේ ස්ලැබ් එක උඩ. ඉතින් මේ ටිකේ නම් වැඩි ගුණයක් නැහැ. අපිට තාම හුලං අල්ලන්න පටන් ගන්න නැහැ. හරි guys ඉතින් මේක බටුවේට සරුංගලයක් කියවට මම හිතන්නේ මේක මාළුව සරුංගලයක්. හැබැයි චූටි ප්‍රමාණයෙන් චූටි මේක. හරි guys ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන channel එකට අද සෙට් වෙනගෙන නම් channel එක subscribe නොකර යන්න අමතක කරන්න එපා guys. හරි guys ඉතින් ඕනම දන්න කෙනෙක්ට මේ මගේ videos බලලා ඕනම සරුංගලයක් හදා ගන්න පුළුවන්. මොකද මම මුලින් ඉඳලම කියලා දෙනවා. ඉතින් වැඩිම මගේ videos බලන්නේ ඔය පොඩි කට්ටිය තමයි. පොඩි කට්ටිය පොඩි මල්ලිලා. ඉතින් ගොඩක් කට්ටිය මට comment දාලා තිබ්බා මේ මල්ලිලා වගේක් ඔයාගේ videos බලලා සරුංගල හදනවා කියලා. හැමදාම අනිවාර්යයෙන්ම comment එකක් වැටෙනවා ඔයාලගේ මගේ videos බලලා ඔයාලා සරුංගල හදනවා කියලා. එහෙනම් guys අපි වැඩි කතා නැතුව යමු video. හරි guys ඉතින් අපිට මේ වැඩේට ඕන කරනවා මෙන්න මේ වගේ වෙලිච්ච පොල් කූරු 4ක්. ඉතින් ඔයාලට කැමති නම් අමුවේ වගේ හදන්නත් පුළුවන්. ඒ වගේම තල් කූරු වලින් හදන්නත් පුළුවන්. ඉතින් මම අද හදන්නේ ලේසියෙන් හොයාගන්න පුළුවන් පොල් කූරු වලින්. ඉතින් guys මම ඉස්සෙල්ලාම පොල් කූරු ටික මේ වගේ සුද්ධ කරගත්තා. ඊට පස්සේ ඒකෙන් ඝනකම වැඩි පොල් කූරු දෙක තියෙන්නේ. අන්න ඒ දෙක කියන්නේ පොල් කූරු දෙකේ ඝනකම වැඩි පැති දෙක එකට කරලා මේ වගේ තියලා බැඳ ගන්නවා. ඉතින් guys මේක බැඳ ගන්නකොට හොඳට ඔයාලා සන් නූලක් හරි මොකක් හරි පාවිච්චි කරන්න. හැබැයි ඉරටු වලින් අපි සරුංගලේ හදනවා නම් සන් නූල් තමයි හොඳම නූල. හරි guys ඉතින් අපි මේ දැන් බඳින්නේ මැද කූර. ඉතින් මැද කූරේ දිග ගත්තාම මම නම් ගත්තේ වියත් 2කමාරක් වගේ. ඔයාලට කැමති නම් වියත් 3ක් ගන්නත් පුළුවන්. මොකද මම අද චූටි සරුංගලයක් හදන හින්දා වියත් 2කමාරක් වගේ තමයි ගත්තේ. ඉතින් guys මේක බඳිනකොට ඔයාලා සන් නූලක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ඉරටු සරුංගලයක් හදනවා නම් සන් නූල තමයි ගැලපෙනම නූල. හරි guys ඉතින් ඔයාලා මේක බැඳ ගන්නකොට වට දෙක තුනක් හොඳට බැඳ ගන්න. මොකද ඉරට්ට ලිහිල් වෙන්නේ නැති වෙන්න. හරි guys ඉතින් මේ අපි දැන් මැද කූර මෙහෙම බැඳගෙන ඉවරයි. දැන් තියෙන්නේ දෙපැත්ත කූර බැඳ ගන්න. දෙපැත්ත කූර බැඳ ගන්නකොට ඔයාලට පේනවා ඇති මෙතන පොඩි ඇදයක් තියෙනවා මගේ අත ගාව. ඒ හින්දා මම ඔය ඇඟිල්ලෙන් පෙන්වන තැනින් කඩලා අයින් කර ගන්නවා. ඒ වගේම අනිත් කූරෙත් මේ ඒ වගේ පොඩි ඇදයක් තියෙනවා. ඒ කියන්නේ මහත පැත්තේ තමයි මේ ඇදේ හිටින්නේ. හැම පොල් කූරකම එහෙම ඇදයක් නැහැ. ඉතින් මම ඒ කෑල්ල කඩා ගත්තා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ එක පැත්තකට මහත කූරයි අනිත් පැත්තට මහත කූරයි එන විදිහට මේ වගේ තියා ගන්නවා. ඒ කියන්නේ මගේ ඔය ඇඟිල්ල තියෙන මේ අත තියෙන තැනින් දෙපැත්තට එක පැත්තකට මහත කූරක් අනිත් කූරේ මහත කූර අනිත් පැත්තට විරුද්ධව තියෙන විදිහට තමයි තියාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම දැන් කූරු දෙක දෙපැත්තට තියාගත්තා. ඒ වගේම තමයි අපි මැද කූරේ ඉඳන් උඩ ඉඳන් වියතක් වගේ එන්න තමා ගන්න. ඊට පස්සේ දෙපැත්තේ කූරේ දිග ප්‍රමාණය කිව්වොත් ඔයාලට පේනවා ඇති මෙතනින් අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක කියනකොට වඩා අයිඩියා එකක් ගන්න එක ලේසියි කියලා. හරි guys ඉතින් අපිට දැන් තියෙන්නේ මේ කූරු දෙක එකට තියලා බැඳ ගන්න. ඉතින් මම ආයෙත් කියනවා මේ කූරු දෙක එක පැත්තක් මහතයි අනිත් පැත්ත හීනි. එතකොට යට කූරේ එක පැත්තක් හීනි අනිත් පැත්ත මහතයි. එතකොට කූරු දෙකම සෙට් වෙනකොට කොයිම වෙලාවකවත් කූරු දෙකේ එක පැත්තකට මහත කූරු දෙක එන්නේ නැහැ. ඒ කියන්නේ එක පැත්තක් කූරු දෙකම සෙට් වුණාම එක පැත්තක කූරක් මහතයි අනිත් කූරක් හීනි. මම හිතනවා ඔයාලට මම කියන දේ තේරෙනවා ඇති කියලා. මොකක් හරි නොතේරෙන දෙයක් තිබ්බොත් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න guys. හරි guys ඉතින් අපි දැන් මැද කූර මේ වගේ බැඳගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ මැද කූරේ හරි මැද හොයාගන්න. ඉතින් ඒකට මම මේ වගේ නූල් කෑල්ලක් පාවිච්චි කරනවා. ඔයාලට කැමති විදිහක් පාවිච්චි කරන්න පුළුවන් ඒකට. මම හිතනවා නූල් කෑල්ල ගොඩක් සාර්ථකයි කියලා. ඉතින් guys මේ මැද පොල් කූරේ ඒ කියන්නේ අපි දෙපැත්තට දාන්නේ. ඒ පොල් කූරේ හරි මැද හොයාගන්න තාම අයිඩියා එකක් ආවේ නැත්නම් මම ආයෙත් කියන්නම්. මේ දෙපැත්තේ කූරේ හරිය දිග මැන ගන්න ඕනේ නූලක් පාවිච්චි කරලා. ඊට පස්සේ ඒ නූල හරියටම දෙකට නවන්න. ඉතින් ඔයාලට පේනවා ඇති එක කොනක තියලා හරියට මම මේ වගේ තියනවා. ඊට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැති වෙන්න එතනින් ඇඟිල්ල තියාගෙන ආපහු සන් නූලක් අරගෙන එතනින් හරියටම වට දෙක තුනක් කරකලා මැදින් ගැටයක් දාගන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ එක ගැටයක් නෙමෙයි ගැට දෙක තුනක් දාගන්න හොඳට හිරට. වැඩි තද කරන්න එපා. මේ සමහර වෙලාවට ওই නූල් කඩලා යනවා අපි වැඩියෙන් තද කරොත්. ඉතින් ඔයාලට ඔයාලා දකින්න ඇති මගේ නූල කැඩුනා එහෙම. හරි guys ඉතින් මම මේ විදිහට හරි මැදින් මේ වගේ ගැටයක් දාගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති නූල එහාට මෙහාට කරලා බලන්න පුළුවන් හරි මැද තියෙන්නේ කියලා.
දැන් මට හිතන විදිහට නූල හරි මැද තිබ්බේ නැත්තම් ඒක පොඩ්ඩක් කර මැදින් ගැටේ එහාට මෙහාට කරලා හදාගන්න පුළුවන්. හරි ගයිස්, ඉතින් මේ අපේ මැද කූර දැන් බැලන්ස් කරගන්න යන්නේ. ඉතින් ඔයාලට පේන්නේ නැති මේක එක පැත්තකට බරයි. ඉතින් ඒ හින්දා මම මෙතන අපේ ගැටේ තියෙන්නේ එතනින් චූට්ටක් එහාට කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් අර පැත්තට වඩා මේ පැත්ත බර වුණා. ඒකට ආයෙත් මම පොඩ්ඩක් ඒක මේ ඔයාලට ඒක හිතලා බැලන්ස් කරගන්න පුළුවන් එහාට මෙහාට කරලා. වැඩි කරන්න යන්න එපා, ගානට මේව කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති තාමත් මේ පැත්තට බරයි. ඒ හින්දා මම අර අපි මැදින් දාපු නූල චුට්ටක් උඩහට කරගන්නවා. ඉතින් එහෙම පොඩි වෙලාවක් යනවා ගයිස්. මේකට වැඩේ අතාරින්න එපා. කොහොම හරි ගානටම බැලන්ස් කරගන්න. නැත්තම් මේක උඩ යන්න නැති වෙන්නත් පුළුවන්. නැත්තම් අර අපි සරුංගල් යවපුවාම සමහර කට්ටිය කියන අර කූරිය ගහනවා කියලා. අන්න ඒ වගේ මේ එක පැත්තකට බර වෙලා කරණම් ගහන්න පුළුවන්. ඉතින් ගයිස් කොච්චර එහාට මෙහාට කරත් තාමත් ඒ බැලන්ස් එක ගානටම ආවේ නැත්තම් ඔයාලට කරන්න තියෙන එක දෙයයි බර වැඩි පැත්තෙන් ලාවට පේපර් කටර් එකක් වගේ පාවිච්චි කරලා පොඩ්ඩක් රැහ ගන්න. එතකොට ගානට බැලන්ස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් මේ අනිත් පැත්තට චූට්ටක් නූලෙන් තව පොඩ්ඩක් කොතන්න. ඒ කියන්නේ බර අඩු පැත්තට නූල පොඩ්ඩක් තව පොඩ්ඩක් කොතලා දාන්න. ඒ කියන්නේ අපි අර එකට කරගන්නකොට බඳින්නේ. අන්න ඒ වගේ. හරි ගයිස්, ඉතින් මේ මගේ දෙපැත්ත කූර ගානට බැලන්ස් වෙනවා ඔයාලා දකින්න ඇති. මම දැන් ඒක මැද කූරට තියලා හරියට බැඳ ගන්න යන්නේ. ඉතින් ඒක බැඳ ගන්නකොට මැද කූරේ උඩ ඉඳන් හරියටම වියතකට වගේ අඩුවෙන් තියලා මේ වගේ තියලා බැඳ ගන්න ඕනේ. ඉතින් එහෙම බැඳගද්දි පොඩ්ඩක්වත් අර නූල එහාට මෙහාට යන්නේ නැති වෙන්න අපි තදට තියලා බැඳ ගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්නම ඕනේ. අනිත් දේ තමයි ගයිස් මේ ඔයාලා මේක බැඳ ගන්නවා හොඳට තදට බැඳ ගන්න පොඩි වට කිහිපයක් වැඩියෙන් කරකවලා. ඉතින් ගයිස් මම තව විශේෂ දෙයක් කියන්නම්. අපේ සරුංගලේ උඩ යනවද නැද්ද කියලා අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන් මේ බැලන්ස් එකෙන්. මේ බැලන්ස් එක හරියට නැත්තම් සරුංගලේ කොච්චර හොඳට හැදුවත් වැඩක් නෑ ගයිස්. සරුංගලේ අර හරියට උඩ යන්නේත් නෑ. අනිත් එක කරණම් ගහනවා. ඉතින් මම දැන් කරන්න යන්නේ මේකේ උඩ මැද කූරේ කියන්නේ මැද කූරේ උඩ ඉඳන් දෙපැත්තට නූලක් එනවනේ. අන්නේ නූල දාන තැන හරියටම බලා ගන්න තමයි යන්නේ. ඒකට මම මේ වගේ පොඩි පොල් කූරු කෑල්ලක් කඩාගෙන දෙපැත්තට තියලා පොඩි කට්ට කෑලි දෙකක් දා ගන්නවා. ඒ කියන්නේ අර නූලේ හැට මෙහාට යන්නේ නැති වෙන්න. ඔයාලට පේනවා ඇති මේ පිහියෙන් ලාවට මේ දෙපැත්තට ගානට බැලන්ස් වෙන විදිහට. ඒ කියන්නේ මේ සරුංගලේ මැද ඉඳලා දෙපැත්තටම අර ඊටට තියලා මැනගෙන ගානට පොඩි කට්ට කෑල්ලක් දා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කට්ටට නූල දාපුවාම ගානට හිර වෙනවා. මෙතන ඉඳලා සරුංගලේ හදන එක වැඩි ගේමක් නෑ ගයිස්. ඉතින් දැන් තියෙන්නේ අපි අර කට්ට දාගත්ත තැන ඉඳලා මේ අපේ සරුංගලේ මැද කූරේ උඩට කියන්නේ අර හීනි කූර් සෙට් වෙන්නේ. අන්න එතෙන්ට තියලා අපේ ලාවට පොඩි ඇදීමක් එක්ක තියලා බැඳ ගන්න. ඉතින් ඒ බැඳගත්තට පස්සේ ඒ අපි අතන ඉඳන් ගත්ත දුරම ගානට මැඩගෙන එහා පැත්තට තියලා බැඳ ගන්න ඕනේ. ඉතින් මම හිතන විදිහට ඔයාලා මෙතන ඉඳන් නම් වැඩේ ඔක්කොම දැන් දන්නවා ගයිස්. මම මේ වීඩියෝ එක ගේන්නේ අනිවාර්යයෙන්ම නොදන්න ගොඩක් කට්ටියට. ඉතින් මේ දන්න කට්ටිය නම් අවුලන්නේ නැහැ නේ ගයිස්. ඉතින් තව දෙයක් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ මගේ වීඩියෝස් බලලා ගොඩක් පොඩි ළමයි, ඒ කියන්නේ පොඩි ළමයි නෙමෙයි මල්ලිලා මේ සරුංගල් ගොඩක් හදලා තිබ්බ හැමදාම අනිවාර්යෙන් කමෙන්ට් 10ක් විතර වැටෙනවා ගයිස් මේ අයියේ මං ඔයාගේ වීඩියෝස් බලලා සරුංගල් හැදුවා කියලා. ඉතින් ඔයාලට ඒව බලා ගන්න ඕන නම් මේ මගේ channel එකට ගිහිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ කරපු සරුංගල් වීඩියෝ සෙට් එකක්ම. ඒවයි කමෙන්ට් එකෙද්දි පට්ට සතුටුයි මල්ලි ඔයාලා මගේ වීඩියෝස් බලලා ලස්සන සරුංගල් හදනවා කිව්වහම. ඉතින් ගයිස් මේ ඔයාලට හැමෝටම සරුංගලයක් හදාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් ගයිස් මං ඉස්සෙල්ලා කිව්වා අපි දැන් මේ නූල බැඳගත්තනේ. බැඳගත්තට දෙකම එක සමානව තියෙන්න ඕනේ. ඒකට මම මේ වගේ රැට්ටක් පාවිච්චි කරලා එහා පැත්තේ ගානම එහා පැත්තටත් තියෙනවද කියලා මැන ගන්නවා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති එහා පැත්තට වැඩියෙන් තියෙනවා. හැබැයි එහා පැත්තට අඩුවෙන් තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා මම එකක් මේ වගේ නූල තියලා මෙහෙම කරක ගන්නවා. එතකොට ගානට දෙපැත්ත බැලන්ස් වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති ගානට බැලන්ස් වුණා. දැන් අපිට තියෙන්නේ යට ටික මේ වගේ තියලා බැඳ ගන්න. ඉතින් ඒකට අනිත් අපි අතනින් ගැට ගහපු නූලම කඩන්න නැතුවත් ගන්න පුළුවන්, වෙනම ගන්නත් පුළුවන්. අතෙන්ට නම් මේ කට්ට කැල්ලක් ඔයාලා කැමති නම් දාගන්න නූලේ හැට මෙහාට යයි කියලා හිතෙනවා නම් මෙතන ගානට හිර වෙන හින්දා මම කට්ට කැල්ලක් දාගත්තේ නැහැ. ඉතින් අපිට දැන් තියෙන්නේ දෙපැත්තේ කූරේ අයිනේ ඉඳන්
මැදකූරේ යටට මේ වගේ තියලා බැඳගන්න. ඉතින් ඒ බැඳගන්න කොටත් ලාවටට කියන්නේ පොඩි ඇදීමකින් තියලා බැඳගන්න, ලොකුවට ඇදගන්න එපා. ඒක ගානට සෙට් වෙනවා. එහා පැත්තත් මේ වගේ අර ප්‍රමාණයෙන්ම තියලා බැඳගත්තාම අපේ බොක්කත් ගානටම එනවා. ඉතින් ගයිස් අනිවාර්යෙන්ම ඔයාලා සරුංගලේ හදනවා නම් මේ වගේ ලාවට බොක්කක් එන්න ඕනේ. ඉතින් ඔයාලට බොක්කක් එන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා හතර පැත්තෙම නූල් ටික එක වටයක් අර ඉරට්ටට පන්න ගන්න. අර අපි ඉස්සෙල්ලාම උඩ කූරේ පන්න ගත්තේ අන්න ඒ වගේ. එහෙම ගානට බැලන්ස් කරලා ඒක හදා ගන්න ගයිස්. ඉතින් මම දැන් නූල් හතරම මේ වගේ බැඳගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ නූල් හතරම කියන්නේ පැති දෙකකට බෙදපුවාම ගානට සමානව එනවද කියලා බලා ගන්න. මම ඒකට මේ වගේ නූල් කෑල්ලක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට පේන ඇති මම දැන් එක පැත්තක් මැන ගන්නවා. ඒ පැත්ත මැනගෙන අනිත් පැත්තට සමානද කියලා බලනවා. හරි ගයිස්, මේ පැත්ත සමානයි. දැන් උඩට ගියා. උඩත් දෙපැත්තම සමානයි. ඒ වගේම තමයි මැද කූරෙන් අපි බැඳගත්ත විදිහටත් බලා ගන්න ඕනේ සමානටම එනවද කියලා. ඉතින් ගයිස් මම දැන් ඊගාවට කරන්න යන්නේ මේක සරුංගලේ යට පැත්තේ හුලම් බදනවනේ. හුලම් බදන එක නැති කර ගන්න මේ වගේ මැදින් නෝමල් නූලක් දා ගන්නවා. ඒක අපිට මේ ලස්සනට අලව ගන්න ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් මම එහෙම තමයි මේ සරුංගලේ අලව ගන්න අන්තිමේට. ඉතින් මේක නම් වැඩි කියන්න දෙයක් නෙමෙයි ගයිස්. ඔයාලට හිතලා ඒක කරගන්න පුළුවන්. ඊගාවට තින්නේ අපේ සරුංගලේ ලස්සනට අලව ගන්න. ඉතින් ගයිස් ඔයාලගේ වෙලාව ඉතුරු කරගන්න ඕනේ හින්දා මම සරුංගලේ අලවන එක ස්පීඩ් කරලා තියෙන හොඳටම. ඉතින් මම වගේ ලස්සනට ඔයාලත් අලව ගන්න. ඊට පස්සේ රැලි දාන්න ගියාම දෙපැත්තට සමානව අනිවාර්යෙන් රැලි දාන්න ඕනේ ගයිස්. ඒක නම් වැදගත්ම දෙයක්. ඊට පස්සේ පස්සහට පොඩ්ඩක් බර වෙන්න රැලි දාන්න. ඒ කියන්නේ මම නම් මේ සවුකොළ භාගයකින් දැම්මේ අපේ පුංචි සරුංගලේට. ඉතින් අපිට දැන් මේකට මේ නූල දාගන්න තියෙන. ඉතින් මේකට අපි සේරු දාන්නේ. ඔයාලට කැමති නම් සේරු දාගන්න. හරි ගයිස්, ඉතින් මේ සරුංගලේ යවන්න මම අරන් ආවා ස්ලැබ් එක උඩට අපේ. ඉතින් ගයිස් ඔයා මගේ ගිය අවුරුදු වල වීඩියෝ බැලුවා නම් ඔයා දන්නේ නැති අර බිල්ඩින් එකේ තමයි අපේ සරුංගල රැඳෙන්නේ හැමදාම. ගයිස් මොනවක් එනවා. තාම ගයිස් මේ හුලම් පටන් අරන් නැහැ මේ පැත්තට. ලාවට හුලම් තියෙනවා. හැබැයි වෙලාවකට හුලම් වැඩි වෙනවා. පොඩි හුලඟක් එනවා අර පැත්තෙන්. ගයිස් මේ සරුංගලේ අර පොල් ගහේ නූල පැටලුණා. ඔයාලට පේනවා ඇති. පොල් ගහේ නූල පැටලිලා තියෙන්නේ ගයිස්. දැන් අපි මේක කඩලා යවන්න යන්නේ. ඉතින් ගයිස් අන්තිම වතාවට මගේ සරුංගලේ පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ චූලි බටු වැටයක්. හැමදාම ඉතින් මට ඕක තමයි වෙන්නේ. එක්ක මේකේ පැටලෙනවා. නැත්නම් ඔන්න ඔය ටික පොල් ගහේ පැටලෙනවා. ඉතින් ගයිස් ඔන්න ඕක ඇද දවසේ උනේ. හැමදාම වගේ මේ මොකේක හරි පැටලෙනවා. එහෙනම් ගයිස් අපි ඊගා වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා. ඉතින් ඔයාලා channel එකට අද සෙට් වුණ කෙනෙක් නම් channel එක subscribe නොකර යන්න හදන්න එපා. අපි ඊගා වීඩියෝ එකකින් හම්බෙමු. ඒක ඈතින් නම් දැකෙන්නේ අම්මම එකක් තියෙනවා. අපි මේ ඉස්සරහට තව සරුංගල් ටිකක් හදමු guys.